අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදමු ඉස්සෝ කරියක්. කිරට හදමු. ඔන්න අපි ගත්ත ඉස්සෝ ටික වතුර එකකට දාගන්නවා. අපි බලමු මෙයාලව කොහොමද ඇත්තටම හරි විදිහට ක්ලීන් කරගන්නේ කියලා. ඔයාලා මේ විදිහට ෆලෝ කරොත් එහෙම ඉස්සගේ කොහොම ටික ජරාව සුද්ධ කරලා සම්පූර්ණ ඉස්සව ගන්න පුළුවන්. අපි කතුරක් අරගෙන මෙන්න මෙයාගේ පිටෙන් කපනවා. ඊට පස්සේ අපි ඉස්සරහින් තේමම් පොඩ්ඩක් කපනවා. ඊට පස්සේ බලන්න ඔයාලට පුළුවන් අර ජරාව ඔක්කොම අයින් කරලා දාන්න. අන්න මේ විදියට. එතකොට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. වැලි විදිහට හැපෙන්නේ නැහැ. අර කළු පාට කෑල්ලක් වුණත් හිටින්නේ නැහැ. ඊට පස්සේ හොඳට ඔළුව සුද්ධ කරගන්නවා. මොකද ඉස්සු කර එකක් හදනකොට මෙන්න මේ පොතු ටික ඉස්සගේ පොත්තෙන් තමයි ගොඩක් ඇත්තටම මෙන්න මේ හොද්දේ රහ එන්නේ. නැත්තම් ඕගොල්ලෝ ගලවලා ඉවුවට පස්සේ මේක නිකන් පොල් රහක් වගේ අන්න ඒ වගේ රහක් තමයි. ඉස්සගේ හරි රහ ගන්න ඕන නම් මෙන්න මේ පොත්තත් එක්කම දාලා උයන්න ඕන. එතකොට අපි යාගේ තියෙන එක්ස්ට්‍රා තේවල් ටික කපා ගන්නවා. මොකද සමහර අය කැමති නැහැ ඔය ඔන්න වගේ කෑලි කන්න. ඒ හින්දා අපි ඒවා අයින් කර ගන්නවා. ඔන්න අපි හදාගත්ත සුද්ධ කරගත්ත ඉස්සු ටික ඔය වගේ අපි හැම ඉස්සෙක්ම සුද්ධ කර ගන්නවා. අපි ඊට පස්සේ ගන්නවා අමු මිරිස් කරල් දෙක තුනකුත් ලූණු සුදු ලූණු තක්කාලි අරගෙන අපි මේක කෑලි වලට කපා ගන්නවා. හට්ටිය ලිපේ තියලා මුලින්ම අපි කරන්නේ මෙන්න මේ ඉස්සු ටික හට්ටියට දා ගන්නවා. ඕගලන්ට පේනවා ඇති හට්ටිය රත් වෙලා දුමේ නැහැටි. ඉතින් ඔන්න අපි කපාගත්ත ලූණු ටික තක්කාලි ටික සුදු ලූණු ටික පලාගත්ත අමු මිරිස් ටික දාලා අපි ඕකට දා ගන්නවා කුරුඳු ටිකක්. එතනට එන සාල් ටිකකුත් දාගන්න. පොල් තෙල් ටිකක් දාන්න. ඔයාලට තියෙනවා නම් ටප්ප කරපිංච දාන්න. මට හොයාගන්න බැරි වුණා. ඉතින් ඔන්න කලවම් කරගෙන බලන්න අපි කිසිම වතුරක් දැම්මේ නැහැ. ඒ වුණාට ඒ ඉස්සන්ගේ තියෙන වතුර ටික ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අපි හොඳට මෙන්න මේක කලවම් කරගෙන අපි දැන් මේකට දාගන්නවා ලුණු කුඩු ටිකක්. රස අනුව ලුණු ටික දාගන්න. ඊට පස්සේ අපි දාගන්නවා කහ කුඩු ටිකක්. ඒකත් තමගේ කැමති ප්‍රමාණයට දාන්න. ගොඩක් දාගන්න එපා. එතකොට ඉස්සොහොද්ද තැඹිලි පාට වගේ ගොඩක් කහ පාටට වෙන්න පටන් ගන්න හින්දා. මිරිස් කුඩු මම ටිකයි දැම්මේ. මොකද මට මේක කිරට හදා ගන්න ඕන හින්දා. උළුහල් දාගන්නවා. ඊට පස්සේ අපි මේක කලවම් කර ගන්නවා. ඔයාලට කැමති නම් තුන පහ දාන්න පුළුවන්. හැබැයි මේක කහ පාටට හොද්දට ඕන නම් ඕගලන්ට පුළුවන් තුන පහ නොදා ඉන්න. මිරිස් වල සැර තියෙනවා නම් මිරිස් කුඩු දාන්න ඕනේ නැහැ. මම ඇත්තටම කැමතියි මෙන්න මේ වගේ හොද්දකදී ගම්මිරිස් ඇර ටිකක් දාන්න. මොකද හොද්දත් එක්ක ගම්මිරිස් හැටයක් වෙකනකොට හරි රසක් දැනෙන හින්දා. ඊට පස්සේ අපි මේක කලවම් කරගෙන අපි මේකට දාගන්නවා මිටි කිරි. ඔයාලා හදාගන්න පොල් වල හොඳ කිරි ටික මේකට දාන්න. මොකද ඉස්සු ගොඩාක් වෙලා තම්බන්න එපා. ඕව කුක් වුණාමත් හරි නැහැ. අඬ කුක් වුණාත් හරි නැහැ. මැද ප්‍රමාණයට ඉස්සු ටික තම්බ ගන්න. ඔය බලන්න අපි දාපු හැමදේම කිරි ටිකක් දාලා හොඳට කලවම් කරලා අපි මේක පොඩ්ඩක් හැදි ගා ගන්නවා. හොඳට නටාගෙන එනකම්. ඔන්න අපි හදාගත්ත ඉස්සෝ හොදි එක. ඔයාලා කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔයාලගේ සබ්ස්ක්‍රයිබ් එක අපිට ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් නැවත හමු වෙනතුරු ඔයාලට සුබම සුබ දවසක්. ස්තුතියි අප සමග රැඳී සිටියාට.